හිත කියලා කියන්නේ ශක්තිමත් වුණාම දියමන්තියක් වගේ. හයිය නැති වුණාම මඩ තලියක් වගේ. මම මඩ කියලා කිව්වහම ඔබ අනිත් එක හිතාගන්න. ශක්තිමත් වුණාම දියමන්ති වගේ තියෙනවා. ආයි මේ ලෝකේ ඊට වඩා ශක්තිමත් දෙයක් තව නැහැ. හැබැයි ඒ ශක්තිය නැති වුණාට පස්සේ තනිකර මඩ තලියක් වගේ. ඔබ හිතන්න සතර අපායේ තියෙනවා එහෙ. මේ සතර අපායක සත්‍යෝ පේන්නේ ඉන්න ගෙදරත් ඉන්නවා කියන්නේ බල්ලෙක්. ඌසේ. දැන් මම බල්ල කියපෙදි වැරදිද? බල්ලෙක්. එහෙම කියන්නේ බල්ලෙක්. ඒ ඔබට තේරෙන්නේ කරුමක් අරගමන්න මට කරන්න දෙයක් නැහැ. මට නම් තිරිසන් සතාව දැක්කහම පුදුම විදිහට මම අමුත්තක් දැනෙනවා. කියන්නේ හරි භයානක ගතියක් දැනෙනවා. කියන්නේ තිරිසන් සතා බය නැහැ. මම කියන්නේ හාව දැක්කහම. ඒකට හේතුව පින්කසනේ කොහොමද දැක්කම වැටෙනවනේ පින්කසනේ මේ නැති වෙලා තියෙන දේ. ඔය හාව වෙන්න කලින් ඔය මිනිහව හමුනා නම් පින්කසනේ ටොක්ක්ක් දෙන්න හිතනවානේ. તો මොකද්ද මේ කරගත්තේ? නමුත් ඔබට වෙලා තියෙන්නේ පින්කසනේ ඔබ මේ සතර අපායේ ඉන්න සතාවත් මක් කරනවා. දැන් හුරතලයට හදනවා. කොයිල හරි මං ගෙනත් දෙනවා අපායේ නිරිසත්ව එක්ක. පින්කසනේ හුරතලයට හදන්න. ඒකත් හදයි. ගිනි දීදි. කාපිය පුතේ කාපිය කිය. යකඩ උණු කර දීදි. නැසෙකදී ඔබට බය හිතෙන්න ඕනේ සත්තු දැක්කට. අපිට නම් එහෙම හිතෙනවා බය හිතෙනවා අපේ. මුදුම කරුමක්කාර සත්තු කිය බය හිතෙනවා. මොකද්ද මේ කරගත්තේ කියලා. ඉතින් නිකමර හිතලා බලන්න පින්කතුනේ. ඔය හිත මොන තරම් මඩ ගොඩක්ද කියලා සතර අපාය ගැන දන්නවා. මල පෙරේතයෝ වෙලා ඉන්නවා කියලා දන්නවා. තමන්ගේ ඥාති එක එක තැන්වල ආවේශ වුණා කියලා දන්නවා. සොයිල් පවිල් කළා කියලා දන්නවා. ඒවත් දන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන සතර අපාය සංඛ්‍යාත දේවලුත් අහලා තියෙනවා. තිරිසන් සත්තු ඇස් දෙක ඉස්සරහා ඉන්නවා. මිනිස්සුත් නොවන්දිනා දුක් විඳිනවා. ඒකට අමතරව පින්කතනි ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේවායි නිරන්තර පීඩාවටපත් වෙනවා දකිනවා. ආච්චි අම්මල සියලු දුක් විඳිනවා දකිනවා අනන්ත. ලෙඩ හැදිච්ච මිනිස්සු අනන්ත දුක් විඳිනවා දකිනවා. ඔය ඔක්කොම දැක පින්කතනි රැට කොත්තු කන්න වෙන්නේ නැහැ කියලා සාසනයට එන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙතනින් මේ නිදහස් වෙන්න තියෙන පාර. දැන් අනිත් එක ජීවිත අවුරුදු 30ක්මත් ගෙවලා තව තියෙන්නේ පින්කතනි අවුරුදු 20ක් හෝ 30ක් වැඩි වෙනවා. 30ක් රැට කොත්තු කෑවා. 30ක් රැට තව ඒවා කෑවා අරවා කෑවා මේවා කෑවා ඔය ටික කෑවා. ඊගමන පොඩ්ඩක් හිතලා බලන්න පිළිතුරක මඩ ගොඩක් තනිකරට. මේ ඔක්කොම දේවල් හරහා පින්කතනි සද්ද නැතේ. අච්චර ප්‍රශ්න වෙන්න තියෙනවා පින්කතනි. කයක් අරගෙන ඉපදිලා පුදුම දුකක් විඳින්න තියෙන ඉස්සරහට. අපි හැමෝටම මේක ජීවත් කරන්න කොච්චර මහන්සි වෙනවද ඉස්සරහට. රන්දයක් නැහැ නේ ඔය කරුමෙන් නිදහස් වෙන්න බෑනේ පින්කතනි. හිත කොච්චර සුද්ධ වුණත් හිත කොච්චර ප්‍රීතියෙන් සතුටින් ජීවත් වුණත් පින්කතනි ඔය කරුමෙන් නිදහස් වෙන්න බෑනේ ඔය අරන් ආවොත්. ඒකයි ඔබට මේ පෙන්වන්නේ පින්කතනි මේ සා ප්‍රශ්න තියෙද්දි ඔබට ලොකුයිනේ පින්කතනි මොකක් හරි ඔය ගිහි ජීවිතේ උලා කන එක. මං කියන්නේ ඇත්ත ඕනේ නම් ඇත්ත ඕන්න. ඔබට බැරි කාරණාව ගැන ඔබ හිතලා බලන්න. මට බෑ මෙන්න මේක නිසා බෑ. එතන මොකද්ද? අරක කේක් කන්න ආසයි කේක් නෑ. මොකක් කරේ එක? නැත්නම් කාන්තාවකට ආසයි කාන්තාවක් නෑ. බත් කන්න ආසයි බත් නෑ කියන්නේ බෑනේ. බත් දෙන්නම් ඇති. කේකුත් දෙන්නම් තියෙන දවසට. අන්තිමට බැලුවට පස්සේ Taman සතර අපායට යන්නේ කේක් හින්දා නා. මං කියන්නේ මට තේරෙන්නේ නැහැ. මං කියන්නේ මහා අපරාධයක් නෙවෙයි කරගන්නේ. ඔය ප්‍රශ්න වලට උත්තරයක් හම්බ වෙනවා සාසනයට. මට හොඳටම විශ්වාස කරනවා මේ කියන්නේ. ඔය දැන් ඔය කාන්තාවක් ඕනේ කියලා හිටියට පුතේ ආයි ඕනේ වෙන්නේ නැහැ. ඔක මෙහෙට ආවට පස්සේ. මේ මග වැඩුවට පස්සේ ඔක ඕනේ වෙන්නේ නැහැ. ඊට පස්සේ කවුරු හරි දෙන්න හදුවොත් එහෙම දුවනවා. අනේ පාකේ. හොඳට මතක තියාගන්න ඔය ඕනේකම තියෙන හින්දායි ඔය ඔක්කොම වටනකම තියෙන්නේ. හිතේ පීඩාව තියෙන හින්දායි ඔක්කොම වටනකම තියෙන්නේ. පින්විතනේ පීඩාව ගිය ගමන් ඕවා ඔක්කොම කරදර විතරයි. දහමේ තියෙන ගොඩාක් දේවල් අපේ ජීවිත වලින් අපිට සත්‍ය වෙලා තියෙනවා.
ඒක නිසා තමයි 100 කෝටියක් ඇතට යන්නේ. බය නැතුව වරේ පුතේ. කොන්ද පන තියනවා නම් වරේ.